නිවැරදි අනුපාතයට කොන්ක්‍රීට් මිශ්‍ර කිරීමෙන් පසු එහි ඇලෙන සුළු බව පරීක්ෂා කිරීමට ඉතාමත් පහසු පරීක්ෂණයක් තිබේ. එසේ ඇලෙන සුළු ගතිය පරීක්ෂා කිරීමට ඇති සරල පරීක්ෂණය ගැන දැන් අපි බලමු. වැඩබිම තුල භාවිතා කරන කොන්ක්‍රීට් වල ඇලෙන සුළු බව පරීක්ෂා කිරීමට කොන්ක්‍රීට් බෝල පරීක්ෂාව නමින් සරල පරීක්ෂණයක් තියෙනවා. මුලින්ම අලුතින් සාදාගත් කොන්ක්‍රීට් වලින් ටිකක් අරගෙන අත් දෙකෙන්ම රෝල් කරමින් මිලිමීටර් 75ක් පමණ වට ප්‍රමාණයක් ඇති ක්‍රිකට් බෝල සයිස් බෝල සාදා ගන්න අවශ්‍යයි. ඊට පස්සේ අඩි භාගයක් උඩ දමා අතින් ඇල්ලිය යුතුයි. ඒ බෝල අතට වැටුණාට පස්සේ වෙන් වෙන්න බෑ. එහෙම වෙන් වුණොත් ඒ කොන්ක්‍රීට් වල වැඩිපුර කොන්ක්‍රීට් ගල් තියෙනවා. දැන් අඩියක් උඩ දාලා නැවතත් ඇල්ලුවාම කැඩිලා වෙන් වී හෝ ඉරිතැලීම් ඇති වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ කොන්ක්‍රීට් එකේ වැඩිපුර වැලි තියෙනවා. මේ පරීක්ෂාව කළාට පස්සේ අපිට පෙනෙන අඩුපාඩු අනුව නිවැරදි අනුපාතයට අවශ්‍ය අමුද්‍රව්‍ය එකතු කරලා හොඳින් ඇලෙන සුළු කොන්ක්‍රීට් එකක් සාදා ගන්නත් පුළුවන්. මතක තියාගන්න. හොඳින් ඇලෙන සුළු කොන්ක්‍රීට් එකක් අඩි භාගයක් උඩ දැම්මත් කැඩිලා වෙන් වෙන්න බෑ. ඒ වගේම අඩියක් උඩ දැම්මාම ඉරිතැලීම් ඇති වෙන්නත් ඕනේ. මේ පරීක්ෂාව කොන්ක්‍රීට් වල ඇලෙන සුළු ගතිය දැන ගැනීමට තියෙන හොඳ පරීක්ෂාවක්. සාරාංශය. කොන්ක්‍රීට් වල ඇලෙන සුළු බව තිබිය යුතුයි. නැත්නම් එහි ඉරිතැලීම් හා අසමමිතික හැඩයක් ඇතිවිය හැකියි. අලුතින් හැදූ කොන්ක්‍රීට් බෝල විවිධ උසවල් වලට උඩ දමා නැවත අල්ලා ගැනීමේ පරීක්ෂාවෙන් කොන්ක්‍රීට් වල ඇලෙන සුළු බව පරීක්ෂා කිරීම සිදු කළ හැක. මේ පරීක්ෂාවේදී අඟල් 6ක් උඩ දැමූ විට කැඩී වෙන් වී නොයා යුතු අතර අඩියක් උඩ දැමූ පසු ඉරිතැලීම් පමණක් ඇතිවිය යුතුයි.